හලෝ ගයිස් අදත් සුබ දවසක් කියලා පිළිගන්නවා අපේ SK Movie Recap YouTube channel එකට. අද මම අරගෙන ආවේ 2025 වසරේ දැනට වැඩිම ආදායමක් හොයපු ටැමිල් ෆිල්ම් එක. ඒ තමයි Dragon. ප්‍රදීප් රංගනාදන් අනුපමා පරමේශ්වරම් සමගින් නවකනිලි කයාදු ප්‍රධාන රංගනයෙන් දායක වන මේ චිත්‍රපටය ඉන්දියන් රුපියල් කෝටි 150 ඉක්ම වූ බොක්ස් ඔෆිස් ආදායමක් ලබා ගන්න සමත් වුණා. ඒ වගේම පොඩි විශේෂ කාරණාවක් මතක් කරන්න ඕන. ප්‍රදීප් රංගපාපු පළමු චිත්‍රපට දෙකම ඉන්දියන් රුපියල් කෝටි 100 සීමාව පසු කරා. ඉතින් ඒක රෙකෝඩ් එකක්. මෙයාගේ කලින් ෆිල්ම් එක තමයි Love Today. ඒක ලංකාවෙත් ගොඩක් ප්‍රසිද්ධ වුණ වෙනස් මාතෘකාවක් තිබ්බ ෆිල්ම් එකක්. මේකත් අනිවාර්යයෙන්ම ඔයාලා මේ අවුරුද්දේ බලපු ලස්සන ෆිල්ම් වලින් එකක් වේවි. එහෙනම් අපි කතාව පැත්තට යමු. ෆිල්ම් එක පටන් ගන්නේ 2014 වුණ සීන් එකකින්. අපේ ප්‍රධාන චරිතය රාඝවන් 12 වසර පරිගණක විද්‍යා අංශයෙන් 96% අරන් එයාට ඉස්කෝලෙන් රන් පදක්කමක් හම්බෙනවා. මේකට එයාගේ අම්මයි තාත්තයිත් ඇවිත් ඒ දෙන්නට මාර සතුටුයි. රන් පදක්කමක් දාගෙන රාඝවන් එයාගේ ක්‍රෂ් එක අංජනාව හම්බෙන්න යනවා. මට AGS ඉංජිනේරු විද්‍යාලයෙන් ආසනයක් ලැබුණා. US වල මාස්ටර්ස් කරන්න ඉන්නේ. එහෙන්ම රස්සාවක් හොයාගෙන ග්‍රීන් කාඩ් එක අරන් කසාද බැඳලා ස්ථාවර වෙන්න හිතන් ඉන්නේ කියලා රාඝවන් අංජනාට කියනවා. කසාද බැඳලා අපිව අමතක කරන්න එපා කියලා අංජනා කියනවා. ඔයාව තමයි කසාද බඳින්න හිතන් ඉන්නේ කියලා රාඝවන් එයාට හිතේ තිබ්බ දේ කියලා දානවා. අංජනාගේ මූණ ටිකක් අවුල් යනවා. ඔයා හොඳ කොල්ලෙක්. ඒත් අපිට මේක ගැලපෙන්නේ නෑ. මම ආස රැම්බට කියලා අංජනා එතන හිටපු කොල්ලෙක්ව පෙන්නනවා. ඌ විෂයන් 3ක් ෆේල්. ඉස්කෝලෙත් සිගරට් බොනවා. ඌ නරක කොල්ලෙක් කියලා රාඝවන් කියනවා. ඇත්තටම මම නරක කොල්ලන්ට ගොඩක් කැමතියි. මොකද ඒ වගේ කොල්ලෙක් එක්ක ඉස්කෝලෙද්දි මාර ගැම්මක් තියෙනවා කියලා අංජනා එතනින් යනවා. දැන් අපිට රාඝවන්වයි එයාගේ යාළුවා අන්බුවයි පෙන්නනවා. ඉගෙන ගත්තොත් කෙල්ල සෙට් වෙනවා කියන්නේ බොරු කියලා රාඝවන් කියව ඉන්නවා. බෑඩ් බොයි කෙනෙක් විදියට වෙනස් වෙන්න ඕන. කොලෙජ් එකට ගැම්මින් යන්න ඕන. අර රමේෂ් ගෝපලසාමි රැම්බෝ කියලා කැරකි ඉන්නවා වගේ මටත් ගින්දර වගේ නමක් ඕන කියලා රාඝවන් අන්බුට කියනවා. අන්බු රාඝවන්ගේ නම බෝඩ් එකේ ලියනවා. ඩී රාඝවන්. එයා ඔයාව අයින් කරා වගේ ඔයත් එයාව ඔයාගේ නමෙන් අයින් කරන්න කියලා අන්බු AVA කියන අකුරු තුන මකනවා. අවල් කියන වචනේ අරන් තමයි අර අව කියන කොටස අයින් කරේ. අවල් කියන්නේ ඇය කියන එක. ඉතින් ඊට පස්සේ අන්බු එකට O අකුරක් එකතු කරනවා. ගින්දර වගේ නමක්නේ ඕන කිව්වේ. ඔන්න එහෙනම් පිළිගන්න බෑඩ් බොයි ඩ්‍රැගන්. දැන් අපිට 2020 සීන් එකක් තමයි පෙන්වන්නේ. අර AGS කොලෙජ් එක. ඉතින් අලුත් ළමයි පිළිගන්න උත්සවයක් ලෑස්ති කරලා තියෙන්නේ. මේ කොටු ටී-ෂර්ට් එකක් ඇඳන් ඉන්නේ වෙට්ටි. මතක තියාගන්න පොරව පස්සේ ඕන වෙනවා. මේ තමයි කොලෙජ් එකේ ප්‍රින්සිපල්. මේ කොලෙජ් එකට එන්න නම් 95% ප්‍රතිශතයක් තියෙන්න ඕන. ඉතින් එයා ළමයිව පිළි අරගෙන සුපුරුදු පරිදි මොටිවේෂන් ස්ටෝරි එකක් කියන්නයි යන්නේ. හැබැයි මෙතන පොඩි වෙනසක් තියෙනවා. සාමාන්‍යයෙන් කියන්නේ කොලෙජ් එකෙන් එළියට ගිහපු සාර්ථක ශිෂ්‍යයෙක් ගැනනේ. ඒත් ප්‍රින්සිපල් කියන්න හදන්නේ කොලෙජ් එකෙන් එළියට ගිහපු අසාර්ථකම කෙනා ගැන. එයාගේ කතාව ඇහුවම එයාව ගින්න හොඳ නැහැ කියලා අලුතෙන් ආපු ළමයිට හිතෙන නිසා තමයි ප්‍රින්සිපල් එයාගේ කතාව කියන්නේ. 96ක් අරගෙන ඇතුළට ඇවිත්. හරියට එහෙමත් නැත්නම් අතපසු විභාග 48ක් එක්ක එළියට ගිය ඒ පරාජිතයාගේ නම ඩී රාඝවන් කියලා ප්‍රින්සිපල් කතාව පටන් ගන්නවා. එයා 2014 ඉඳන් 2018 වෙනකන් තමයි කොලෙජ් එකේ ඉඳලා තියෙන්නේ. මේ සීන් එක කට් කරලා දැන් අපිට ඩ්‍රැගන් කොලෙජ් එකේ හිටපු කාලේ පෙන්නනවා. කොලෙජ් එකේ වලියක් යන සීන් එකකින් තමයි ඒක පෙන්වන්නේ. කෙනෙක් ඩ්‍රැගන්ව හොයාගෙන දුවගෙන යනවා. ඩ්‍රැගන් කෙල්ලෙක් එක්ක ඉන්නේ. ඉතින් මේ ලස්සන කොණ්ඩ කැරලි සුරංගනාවගේ නම කීර්ති. එයා හැට්ටි උස්සලා ඩ්‍රැගන්ගෙන් අහනවා කොහොමද ඒක කියලා. අප්පා පට්ට ඉන කියලා ඩ්‍රැගන් කිව්වම ටැටූ එක ගැන ඇහුවේ කියලා කීර්ති කියනවා. එයා මකඩගේ ටැටූ එකක් ගහගෙන. එයා ඩ්‍රැගන්ටත් කියනවා එයාගේ නම ගහගන්න කියලා. හෙට අනිද්ද ඔයාව අත්හැරලා වෙන කෙල්ලෙක් ගාවට ගියාම කවුද ඔව මකන්නේ කියලා ඩ්‍රැගන් අහනවා. මාව අත්හැරලා ගියොත් මැරුම් කනවා කියලා කීර්ති කියනවා. අර ඩ්‍රැගන්ව හොයන් ආපු කෙනා මෙතෙන්ට ඇවිත් වෙන කොලෙජ් එකක කොල්ලෝ අපේ එකේ කෙල්ලොන්ට විහිළු කරා. ඒක අහන්න ගිහින් අම්බුට උන් ගැහුවා. ටක් ගාලා එන්න කියලා ඩ්‍රැගන්ට කියනවා. ඩ්‍රැගන් යන්න හදද්දි කීර්ති ඩ්‍රැගන්ට කියනවා යන්න එපා ඔයාට දැනටමත් ගොඩක් කේස් තියෙනවා කියලා. ඒ ඩ්‍රැගන් යනවා. ඩ්‍රැගන් ඉතින් මෙන්න මේකෙන් එයාට හොඳටම තඩි බානවා. ඒක කොලෙජ් එකේ සර් කෙනෙක්ට වැදිලා එයාගේ කලිසමත් ගැලවෙනවා. අරකින් විද හිටියට අනිත් කොලෙජ් එකේ උන් මැද්දාවේ කිවරුණ නිසා ඩ්‍රැගන් එතනින් දුවලා යනවා. කැන්ටීන් එකේදී අහුවෙලා මේ අය අතරේ ෆයිට් එක එතන යනවා. ඩ්‍රැගන් උණු පෑන් එකකින් ආපු අයට දෙකේ දාලා ගහනවා. ආයෙ පස්සෙන් එලවන් යනවා. අර හිස් ටැංකිය අතට අරන් අර අය පැත්තට විසික් කරත් ඒක වදින්නේ ප්‍රින්සිපල්ගේ කාර් එකේ. ඩ්‍රැගන්ව සස්පෙන්ඩ් කරලා. ඩ්‍රැගන්ව සස්පෙන්ඩ් කරාට යට යන්න නොදී ළමයි ටික එකතු වෙලා. අන්තිම සෙමස්ටර් එකේ හැම පේපර් එකක්ම පාස් වෙන එකේ තමයි මෙයාගේ අනාගතේ රැඳිලා තියෙන්නේ කියලා කීර්ති ප්‍රින්සිපල්ට කියනවා. එයාගේ අනාගතේ විනාශ කරන්න ඕන නෑ. මම එයාට එක අවස්ථාවක් දෙන්නම්. ඒත් එක කොන්දේසියක් තියෙනවා. ඊළඟ මාස 3 100% පැමිණීමේ ප්‍රතිශතයක් එක්ක ඔයා හැම පන්තියකටම යන්න ඕන. ඔයා එක ක්ලාස් එකක් හරි කට් කරොත් ඔයාගේ හෝල් ටිකට් එක කැන්සල් කරනවා කියලා ප්‍රින්සිපල් කියනවා. මේ විද්දි රාඝවන්ට ඇරියර් 43ක් තියෙනවා.
තව පේපර් 5ක් ඉදිරියට ලියන්න තියෙනවා. මේ ඉංජිනේරු ඉතිහාසෙම පේපර් 48ක් ඇරියට තියපු කෙනෙක් නෑ නේද? පළවෙනි කෙනා මමම වෙත්තින්. ඔයාගේ උපාධිය ඔයාම තියාගන්න කියලා ඩ්‍රැගන් එයාගේ ස්ටුඩන්ට් ID එක ප්‍රින්සිපල්ගේ පැත්තට විසි කරලා දානවා. ඊට පස්සේ ටටා බයි කියලා එයා යනවා. දැන් අපිට අර 20 ළමයිට කතාව කියන ප්‍රින්සිපල්ව ආයේ පෙන්නනවා. උපාධිය ඔයාලගේ ජීවිතයේ අත්තිවාරම. හරියට ඉගෙන ගත්තොතින් ඔයාලගේ අනාගතය සාර්ථක වේවි. නැත්තම් මූ වගේ ඕනවට වඩා නැටුවොත් කොලෙජ් එක ඇතුළේ ඔයාලගේ ජීවිතේ ගැම්මට තියේවි. ඒත් ගේට්ටුව පහු කරලා ගියාම බල්ලෙක්වත් ඔයාලට ගලු කරන්නේ නැහැ කියලා ප්‍රින්සිපල් කියනවා. වෙට්ටි කියන කොල්ල නැගිටලා ප්‍රින්සිපල්ගෙන් අහනවා දැන් එයා එතකොට මොනවද කරන්න කියලා. එයා මොකද ඇමරිකාවේ ඉන්නද? කොහේ හරි පාරක හිඟා කනවා ඇති කියලා ප්‍රින්සිපල් කියනවා. දැන් අපිට රාගවන්ව පෙන්නනවා. එයා මොනව කරනවද? එයා වැඩට යන්න ලෑස්ති වෙනවා. අම්මා බත් කවනවා, තාත්තා සපත්තු දෙක පොලිෂ් කරනවා. ඉතින් රාගවන් ගෙදරින් පිටත් වෙලා යද්දි තාත්තයාගේ උපාධි සහතිකය ඉල්ලනවා. මොකද පවුලෙන්ම මහන්සි වෙලා උපාධිය අරගත්ත පළවෙනි කෙනා රාගවන්ලු. එයාගේ උපාධි සහතිකේ බිත්තියේ එල්ලන්නයි තාත්තා ආසාවෙන් බලන් ඉන්නේ. තාත්තේ දැන් මගේ පඩිය කීයද? 20000යි ඔක්කොම අඩු වුණාම 18000යි නේද? මට තියෙන දක්ෂතාවයේ හැටියට මම දැන් සමාගම මාරු කරොත් මගේ පඩිය 30000ක් වෙනවා. ඉතින් ඒ නිසා වෙන කම්පැනි වලට නොයා අපිව තියාගන්න ඕනකමට කම්පැනි වලින් මොකද කරන්නේ? කැම්පස් ඉන්ටර්විව් කියන නමින් කොලෙජ් එක ඇතුළට ඇවිත් පොඩි පඩියකට අපිව හිර කරලා අවුරුදු 2ක ඇග්‍රීමන්ට් එකකටත් අත්සන් කරවගෙන අපේ උපාධි සහතිකේ තරම් අපිව වැඩට ගන්නවා. ඔන්න ඕකයි තාත්තේ වාට උපාධි සහතිකය දෙන්න විදියක් නැත්තේ කියලා රාගවන් කියනවා. රාගවන් දැන් වැඩට යනවා. ඒත් ඇත්තටම නෙමෙයි. මෙයා යන්නේ මෙයාගේ යාළුවෝ ඉන්න බෝඩිමට. ඒ අය නම් වැඩට යන්න ලෑස්ති වෙනවා. ඒත් මෙයා ගෙදරට වැඩට යනවා කියලා මෙහෙ ඇවිත් ඉන්නවා. අන්බු එක තව යාළුවෝ 3 දෙනෙක් තමයි එහෙ ඉන්නේ. ඒ 4 දෙනා වැඩට යනවා. මෙයා ටීවී බලනවා. රාගවන් එයාගේ GF කීර්තිට කෝල් කරලා බිරියානි සිගරටුයි ඕඩර් කරලා මෙයාට එවන්න කියලා කියනවා. ටික්ටොක් කරනවා, කෙල්ල එවපු කෑම කාලා ටික්ටොක් බලනවා. කිසිම වගකීමක් නැති විදියට තමයි රාගවන් වැඩ කරන්නේ. පස්සේ යාට හවස 6 පහ වෙනකම්ම නිින්ද යනවා. යාළුවෝ ටික ඇවිත් තමයි මෙයාව නැගිටවන්නේ. රාගවන් කලබලෙන් අඳින ගමන් අහනවා ගෙනාව නේද කියලා. මොනවා ගැනද මේ අහන්නේ? වෙන මුකුත් නෙමෙයි පඩිසල්ලි. එයා පඩිසල්ලි කියලා ගෙදරට දෙන්නේ මේ යාළුවෝ 4 දෙනා එකතු කරලා ගෙනත් දෙන 18000. හැබැයි රාගවන් ඒක ආයේ දෙනවා. කොහොමද? රාගවන් මුලින් මුළු පඩියම තාත්තට දෙනවා. ඒත් අම්මගේ තාත්තගේ නමට ජීවිත රක්ෂණයක් දැම්මා. ඒකට මේ මාසේ 8000ක් ඕන. රස්සාවේ තව ඉස්සරහට යන්න ඔන්ලයින් කෝස් එකකට බැඳුනා. ඒකටත් 6000ක් ඕන. ඊළඟ මාසේ වාගේ උපන් දිනේට අම්මන් කෝවිලකට දානයක් දෙන්න පොරොන්දු වුණා. ඒකටත් 4000ක් ඕන කියලා දීපු පඩියම රාගවන් තාත්තගෙන් ආයෙ ඉල්ල ගන්නවා. ඔන්න ඔය විදියට තමයි මේ මාසේ සල්ලි එයා ආයෙ යාළුවන්ට දුන්නේ. මෙහෙම ඉල්ල ගන්නවට වඩා හොඳයි නොදීම හිටියනම් කියලා අම්මා කියනවා. මේ කාලේ මොන ළමයිද මුළු පඩියම ගෙදරට ගෙනත් දෙන්නේ කියලා තාත්තා රාගවන්ගේ පැත්තට කතා කරනවා. යාළුවෝ නම් රාගවන් කරන මේ අසික්කිත වැඩේට හොඳටම බනිනවා. එයාලා කියන්නේ Uber වගේ එකකට බැඳිලා ලේසියම ඔය ගාන හොයලා ගෙදරට දෙන්න පුළුවන් කියලා. 10000 15000 වැඩවලට මම ආස නැහැ. ගියොත් ඉහළ පැලැන්තියේ රස්සාවකට විතරයි යන්නේ කියලා රාගවන් කියනවා. ඒ වගේම අද AC කරපු කාමරේ ඕන. කෑල්ල එනව කිව්ව කියලාත් එයා කියනවා. ඒත් අඩුම තරමේ කෙල්ල එක්ක රස්සයාදු ගහන්න හරි හම්බ කරන්න පුළුවන් නේද කියලා අන්බු අහනවා. ඒකටත් රාගවන් විදියක් හොයාගෙන තියෙන්නේ. මෙහෙම මුළු පඩියම ගෙදරට දුන්නම ඔයාගේ වියදම් වලට පෙට්‍රල් වලට සල්ලි කොහෙන්ද කියලා තාත්තා අහනවා. බස් එකේ යන්න හිතන් ඉන්නේ කියලා රාගවන් කිව්වම මගේ පඩියෙන් ඉතුරුණු 4000ක් තියෙනවා කියලා අසරණ තාත්තේ සල්ලි රාගවන්ට දෙනවා. දැන් රාගවන් කීර්තිව හම්බෙන්න යනවා. කීර්තිගේ මූණ මැලිවිලා වගේ තියෙන්නේ. කන කෑම වල බිල ගෙවන්නෙත් කීර්ති. අද මනමාලේ කියාව බලන්න ඇවිත්. එයාගේ නම දීපක්. දිල්ලි විශ්වවිද්‍යාලේ ගණිතය සම්බන්ධ මහාචාර්යවරයෙක් විදියට වැඩ කරනවලු. ඔයා MB ඉවර කරාම කතිකාචාර්යවරයෙක්. එයා මහාචාර්යවරයෙක්. හොඳට ගැලපෙනවනේ මොනා කියලාද බෑ කිව්වේ කියලා රාගවන් අහනවා. එයා කඩවසම්. එයාට මම බොන එක ප්‍රශ්නිකුත් නෙමෙයි. 120000ක මාසික පඩියක් ගන්නවා. ගෙවල් දෙකක්ම තියෙනවා. ඕඩි කාර් එකකුත් තියෙනවා කියලා කීර්ති කියනවා. අඩේ රිජෙක්ට් කරන්න කිසිම හේතුවක් නැහනේ. මොනා කියලාද එහෙනම් බෑ කිව්වේ කියලා රාගවන් ආය අහනවා. ඇත්ත. ප්‍රතික්ෂේප කරන්න කිසිම හේතුවක් නැහැ. ඒකයි හිතලා කියන්නම් කිව්වේ කියලා කීර්ති කියනවා. රාගවන්ට මල පැනලා සෙනග ඉස්සරහා කෑ ගහනවා මාව දාලා වෙන එකෙක් එක්ක යන්නද හදන්නේ ලැජ්ජ නැති එකී කියලා. කවුද ලැජ්ජ නැති වැඩ කරන්නේ? කිසිම රස්සාවකට යන්නේ නැතුව අවුරුදු 2ක් තිස්සේ නිකන් ඉන්නවා. ඔයයි ලැජ්ජ නැති එකා. කොලෙජ් එකේදී මගේ ඇස්වලට ඔයාව ගැම්මට පෙනුණා. ඔයා ගැන පිස්සුවෙන් වගේ හිටියේ. ඒ වයසට ඒ පරිණතකමට වෙන කිසි දෙයක් වැදගත් කියලා පෙනුන්නේ නැහැ. ඒත් කොලෙජ් එක ඉවර වෙලා එළියට ආවම මට යථාර්ථය තේරුණා. ඔයාව ආදරවන්තයෙක් විදියට විතරයි බලන්න පුළුවන්. ජීවන සහකරුවෙක් විදියට බලන්න බෑ. මොකද ඔයා පරාජිතයෙක් රාගවන්. ඔයා එක්ක ජීවත් වුණොත් මගේ ජීවිතේ අසාර්ථක වෙයි කියලා මට බයයි. මෙහෙම කියපු කීර්ති බිල්ලකට සල්ලිත් තියලා එතනින් යනවා. රාගවන් එයාගේ පස්සෙන් ගිහින් මෙහෙම අතහැර යන එක හිරිකිතයි. වැරදි ප්ලීස් කියලා කීර්තිව නවත්ත ගන්න බලනවා.
වැරදි තමයි. ඒත් වැරද්දක් කරලා ජීවිත කාලෙම සතුටින් ඉන්න පුළුවන් නම් ඒ වැරද්ද කරන එක වැරදි නෑ කියලා කීර්ති රාඝවන්ට සමුදෙනවා. ඉතින් රාඝවන් ආව යද්දි යාට කලින් සිති මතක් වෙනවා. කීර්තිට ලයින් දාපු හැටි, එයා ආදරේ කියපු විදිය, ඒ වගේම ආදරේ කරපු හැටි, කොටිම කිව්වොත් මේ දෙන්න සරු ගන්න අතරෙත් මේ විදියට ලව් කරලා. රාඝවන් ආයේ බෝඩිමට එනවා. කෑල්ල එක්ක එනවා කියපු එකා තනියෙන් ආපු නිසා යාළුවෝ සෙට් එක විහිළු කරනවා. මොකද කෑල්ල බව දාලා ගියාද? අපෙන් කවුරු හරි උඹේ කෑල්ල වුණා නම් මීට කලින් මේ දාලා යන්නේ කියලා අය අතලකට කියනවා. ඉතින් රාඝවන් පාම්බු කියන කෙනාට හොඳටම ගහනවා. යාළුවෝ ටික එක බේරනවා. රාඝවන් අන්බුව පඳන් අඬනවා. මේ යාළුවන්ගේ බැඳීමත් හරි ෂෝක්. පේනවනේ. කීර්ති කසාද බඳිනවා. ඒකේ වීඩියෝස් සෝෂල් මීඩියා වලින් බල බල රාඝවන් අඬනවා. රාඝවන් බයික් එකේ යද්දි ටික ටික ස්පිය වෙලා එයා වැටෙනවා. දැන් එයාට ලේඩි ડોක්ටර් කෙනෙක් බෙහෙත් කරනවා. නිදාගත්තේ නැති වුණාම තමයි මෙහෙම කලන්තේ හැදෙන්නේ. ඊළඟ වතාවේ මෙහෙම මොනවා හරි වුණොත් ඔයා මොනව කරමින් හිටියත් ඒක අත්හැරලා දාලා විනාඩි 10ක් ඇස් දෙක වහගෙන විවේක ගන්න කියලා ડોක්ටර් කියනවා. යාළුවෝ මේ බ්‍රේක්අප් සීන් එක ගැන ડોක්ටර්ට කිව්වම මේ වගේ ඔයාම ඔයාව විනාශ කරගන්නේ නැතුව ජීවිතය සාර්ථක කරගන්න බලන්න. හොඳ ලයිෆ් පාර්ට්නර් කෙනෙක් ඔයාව හොයාගෙන කියලා ડોක්ටර් රාඝවන්ට කිව්වා. නිදාගත්තත් රාඝවන්ට මතක් වෙන්නේ කීර්තියට පරාජිතේ කියපු එකයි ડોක්ටර් සාර්ථක වෙන්න කියපු එකයි විතරයි. එයා යාළුවෝම නැගිටලා කියනවා මට ඉක්මනට සාර්ථක වෙන්න ඕන. 1,20,000ට වඩා රුපියලක් හරි වැඩියෙන් දෙන රස්සාවකට යන්න ඕන කියලා. මචං උපාධිය තියෙන අපිටම 30000ක පඩියක් ගන්න මැරෙන්න වගේ වැඩ කරන්න වෙනවා. ඔය වගේ පඩියක් ගන්න අවුරුදු ගාණක් ඉන්න ඕන. මුලින්ම අරියර් 48 ලියලා උපාධිය ගනින් කියලා අම්බු කියනවා. මට පේපර් 48ක් ලියන්න වෙලාවකුත් නැහැ, කැමැත්තකුත් නැහැ. මට දැම්ම සාර්ථක වෙන්න ඕන කියලා රාඝවන් කියනවා. දැන් ඊළඟ දවසේ පෙන්නනවා. මේ ඉන්නේ මේ පැත්තට අලුතෙන් ආපු කෙනෙක්. නම තමයි ගෞතම්. එයා අන්බුට කියනවා ක්‍රිකට් ගහන්න යාවත් ගන්න කියලා. ටීම් එකේ ඉඩ නැහැ කිව්වම රාඝවන් කියනවා යා වෙනුවට ගන්න කියලා. ඉතින් ගෞතම් හොඳට ක්‍රිකට් සෙල්ලම් කරනවා. යාළුවන්ටත් එයාව හොඳට සෙට් වෙනවා. ගෞතම් යද්දි මේ සෙට් එකට රැයට එයාගේ ගෙදර පාටියකට ආරාධනා කරනවා. සෙට් එක පාටියට ගිහින්. ගෞතම් නම් හොඳ ජීවිතයක් ගත කරන පාටයි. එයාගේ බිරිඳත් එයාගේ මේ පාටි වලට එහෙම කැමැත්තක් නැහැ. රාඝවන් පාටියට ඇවිල්ලත් පැත්තකට වෙලා තමයි ඉන්නේ. ගෞතම් රාඝවන් ගාවට යනවා. බ්‍රේකප් වෙලා කියලා කොල්ල කිව්වා. අමාරුයි තමයි. ඒත් ඔයා ඉස්සරහට යන්න ඕන. කෙල්ල බ්‍රේකප් වුණේ කොහාට හදිස්සියේ සිද්ධ වුණා වගේ දැනුණට එයා එක මාස 3ක් තිස්සේවත් හිතන්නේ නැති කියලා ගෞතම් කියනවා. ඔයා වගේ හොඳ සාර්ථක ජීවිතයක් ගත කරන්න මාත් ආසයි. ඒත් ඒකට උපාධියක් ඕන. මුලින් ඇරියර් 48 ක්ලියර් කරන්න ඕන කියලා රාඝවන් කියනවා. එතකොට ගෞතම් දෙයක් කියනවා. ඒකෙන් රාඝවන්ගේ ජීවිතේ කන පිට ගැහෙන්නයි හදන්නේ. ගෞතම්ට ඇරියර් 35ක් තියේ. ඒ වගේම එයාට ඇති උපාධියකුත් නැහැ. කන්සල්ටන්සි ඒජන්සි එකකට ගිහින් ව්‍යාජ ඩිග්‍රී එකක් හදලා ඒජන්සි එකෙන්ම තමයි රස්සාවකුත් හොයලා දීලා තියෙන්නේ. මේ දේවල් වැරදි නැද්ද කියලා රාඝවන් ඇහුවම වැරදි තමයි. ඒත් වැරද්දක් කරන නිසා ජීවිතේම වෙනස් වෙනවා නම් ඒ වැරද්ද කරන එක වැරදි නෑ කියලා ගෞතම් කියනවා. ගෞතම්ට රඟපාන්නේ ෆිල්ම් එකේ අධ්‍යක්ෂකතුමා. රාඝවන් ගෞතම්ගෙන් ඒජන්සි එකේ නම්බර එක ඉල්ල ගන්නවා. දැන් රාඝවන් අර ඒජන්සි එකට ගිහින් මේ ඒජන්සි එකේ ඉන්න කෙනාට මම මෙතන ඉඳන් මිස්ටර් ඒජන්සි කියන්නම්. එයා රාඝවන්ගේ කහනවා ඔයාට මොනවද ඕන කියලා. මාසෙට රුපියල් 1,21,000ක පඩියක් ලැබෙන රස්සාවක් ඕන කියලා රාඝවන් කියනවා. හරි කරමු. අපි මේ වැඩේ හොර කරලා තමයි ලෑස්ති කරන්නේ. 99%ක්ම සහතිකයි ඔයාව අහුවෙන්නේ නැහැ. ඒත් අහු වුණොත් ඔයයි මායි අතර කිසිම සම්බන්ධයක් නැහැ කියන තමයි මේ බිල කෑෂ් වලින්ම ගෙවන්න ඕන කියලා මිස්ටර් ඒජන්සි බිලක් රාඝවන්ට දෙනවා. එසේ මෙසේ ගාණක් නෙමෙයි ලක්ෂ 10ක්. රාඝවන්ට මේක තමයි ගොඩ යන්න තියෙන ලේසිම විදිය. රාඝවන් අම්මයි තාත්තයි එක්ක රෑ කෑම ගන්නවා. තාත්තේ මට මාසෙට ලක්ෂයක් ලැබෙන රස්සාවක් හම්බුණා. ඒත් අර කම්පැනි එක ගහපු ඇග්‍රීමන්ට් එක අපලංගු කරලා ඒ රස්සාවට යන්න ලක්ෂ 10ක දඩමුදලක් දෙන්න වෙනවා කියලා රාඝවන් තාත්තට කියනවා. අම්ම කියනවා ඒ වෝන නෑ ඔය රස්සාව කරන්න කියලා. ඉතින් ඒකට රාඝවන්ට තරහ ගිහින් 18000 වගේද ලක්ෂේ ගොන් කතා කියන්න එපා කියලා අම්මට බනිනවා. ඔයාගේ කොලෙජ් ගාස්තු අවුරුදු 4ම ගෙවන්න මේ මිනිස්සයාගේ හොඳ පණ ගියා. ඒ මදිවට බයික් ට්‍රිප් අනම්මනම් වලට කොච්චර ගියාද? මගේ තැල්ල පවා උකස් කළා බං. එකම දරුවට අමාරුකම් නොදැනෙන්න හදන්න ආස කළා. ඒත් අපේ අමාරුකම් තේරුම් ගන්නෙම නැත්ද? වියදම් පිට වියදම් ගේනවද උඹ කියලා අම්මා අහනවා. ලැබෙන අවස්ථාවන් විසි කරලා දාන නිසා තමයි ජීවිතේ ඉස්සරහට යන්න බැරුව මෙන්න මේ වගේ කුණු ගෙදරක ජීවත් වෙන්නේ. ඒකත් කුලියට. අම්මා ඔයාගේ සල්ලි ඔයාම තියාගන්න. අවසානයේ තෙක්ව මාත් මෙහි ඉඳලා මැරෙන්නම් කියලා රාඝවන් කියනවා. එයා බෝඩිමට ගිහින් කරන්නෙත් වංචා වැඩ. ඒකටත් උඹ යාළට බැනලා. ඒ වගේ දෙමව්පියෝ හම්බෙන්න පින් කරන්න ඕන කියලා අන්බු රාඝවන්ට කියනවා. රාඝවන්ගේ තාත්තා එයාගේ නෝනට කියනවා පුතාට අපි නැතුව වෙන කවුද ඉන්නේ? අපි ඒ ලක්ෂ 10 හොයලා දෙන්න ඕන කියලා. මේ තාත්තා ගොඩක් පව්. එයාගේ මහගෙදර ඔප්පුවද කොහෙද විකුණන්න අරන් ගිහින්. මෙතන ඉඳන් මම මෙයාට මිස්ටර් ඔප්පු කියන්නම්. තිබ්බ හැමදේම පුතාගේ ගෙනීම් වැඩවලට කියලා විකුණලා දැම්මා. ඉතිරි වෙලා තියෙන මේකත් විකුණනවද? පුතා ගාගෙනම ඉන්නවා.
අන්තිම මොහොතේ පාරට ඇදලා දැම්මේ නැත්තම් ඇති කියලා එයා කියනවා. අම්මයි තාත්තයි රාගවන්ට ලක්ෂ 10 දෙනවා. රාගවන් ගිහින් මිස්ටර් ඒජන්සිට ඒ සල්ලි දෙනවා. උපාධි සහතිකය අතට එන්න සතියක් ගත වෙනවා. ඒක ආපු ගමන්ම ඇමරිකාව මූලික කරගෙන වැඩ කරන සමාගමකට අපි අයදුම් කරනවා. මොකද එයාලා තමයි නවකයෙන්ට ලක්ෂයකට වඩා පඩි දෙන්නේ. ඔක්කොම වට 3යි. එකෙන් මුල් වට 2 ලිඛිත පරීක්ෂණ. ඒව මගේ ටීම් එක ඔයාට පාස් කරලා දෙයි. සම්මුඛ පරීක්ෂණයට මාක් ඔයාව පුහුණු කරයි කියලා මිස්ටර් ඒජන්සි කම්පැනි එකේම තිබ්බ ගෙදරක කාමරයක් වගේ රූම් එකකට රාගවන්ව එක්කන් යනවා. මේක තමයි ඔයාගේ ගෙදර. මෙහි ඉඳලා වීඩියෝ කෝල් එකකින් සම්මුඛ පරීක්ෂණයට සහභාගී වෙන්න ඕන. එහෙන් ප්‍රශ්න අහද්දි මමයි උත්තර දෙන්නේ. ඔයාට තියෙන්නේ කට හොල්ලන්න විතරයි. ඒත් ඒකට පුහුණු වෙන්න වෙනව කියලා මාක් විස්තරේ කියනවා. TikTok Reels වගේද? අප්පා ඉන්ටර්විව් එක කවද්ද කියලා රාගවන් ලොකු කමෙන් අහනවා. දැන් ඉන්ටර්විව් දවස. මේ ඉන්නේ වේල් ලැටරල් view ආයතනයේ උපසභාපති. රාගවන් කට හොල්ලනවා. මාක් උත්තර දෙනවා. ටිකකින් වේල් කියනවා ඔයාගේ කටහඬ කලින් ඇහෙනවා කියලා. ඉන්ටර්නෙට් ප්‍රශ්නයක් වෙන්න ඇති කියලා රාගවන් කියනවා. ආයෙ ටිකකින් වේල් කියනවා කාමරේ වටේ පෙන්වන්න කියලා. රාගවන් ඒකත් කරනවා. සමා වෙන්න. මේ දවස්වල ෆේක් ඉන්ටර්විව් ගොඩක් වෙනවා කියලා වේල් කියනවා. ප්‍රශ්න අහලා ඉවරුනාම පඩිය කොච්චර බලාපොරොත්තු වෙනවද කියලා වේල් අහනවා. අවුරුද්දට ලක්ෂ 16ක් කියලා රාගවන් ගත් කටටම කියනවා. මාක් රෙඩි වෙලා හිටියේ ලක්ෂ 14ක් කියන්න. ඒක රාගවන්ගේ කපටි වැඩක්. මේ අයගේ අමුතු ඩයලොග්ස් වලට පැහැදිලා ඔෆර් ලෙටර් එක එවන්නම්. ලෙටර් රිවිව් වෙත සාදරයෙන් පිළිගන්නවා කියලා වේල් මීටින් එක එන්ඩ් කරනවා. රාගවන්ට දැන් පට්ට හැපි. සතුටු වුණා වගේ නෙමෙයි. රස්සාව හරියට කරේ නැත්තම් මාසෙන් ගෙදර එවයි කියලා මිස්ටර් ඒජන්සි කියනවා. උපාධි සහතිකය හම්බෙලා තාත්තේ එක බිත්තියේ එල්ලෙනවා. රාගවන් වැඩට යනවා. එයාගේ පළවෙනි දවස. වේල් එයාව පිළි අරගෙන ස්ටාෆ් එකටත් අඳුන්වලා දෙනවා. මුලදී වැඩ ටිකක් අමාරු වුණත් රාගවන් ගොඩක් මහන්සි වෙලා ස්ටාෆ් එකේ අයගෙනුත් උදව් අරගෙන වැඩ ටික කරගෙන යනවා. ඔන්න පළවෙනි මාසේ පඩිය 1,30,000ක් වැටිලා. අවුරුදු 3ක් ගෙවී යනවා. අවුරුද්දෙන් අවුරුද්ද උසස් වීම හම්බුණු රාගවන්ගේ දැන් පඩිය 2,50,000ක්. රාගවන් අම්මා තාත්තා එක්ක කෝටියක ගෙයක් බලන්න ඇවිත්. මාසික වාරිකේ 90,000 වෙන්න අවුරුදු 30ක් ඇතුළත ගෙවන්න ගන්න හදන්නේ. අම්මා මේකට කැමති නෑ. ළමයිගේ කසාදි වුණාම ගෙදරට එන බිරිඳ සැපවත් ජීවිතයක් ගත කරන්න ආස කරයි නේද කියලා තාත්තා මේ වෙලාවෙත් රාගවන්ගේ පැත්තට කතා කරනවා. කපුකම් කරන සයිට් එකක් තියෙනවා. මම ඒකට කපු සයිට් එක කියන්නම්. කසාදෙට කපු සයිට් එකෙන් කෙල්ලෙක් බලමුද නැත්නම් ලව් හිලව් හැම මොනා හරි තියෙනවද කියලා තාත්තා රාගවන්ගෙන් අහනවා. ලව් කරමු නම් මගේ ජීවිතේ නෑ තාත්තේ කපු සයිට් එකෙන් කෙනෙක් බලන්න කියලා රාගවන් කියනවා. මේ අය ගෙදර පදිංචි වෙනවා. අවුඩි කාර් එකකුත් ගන්නවා. රාගවන්ගේ පස්සේ කෙල්ලෝ කැරකෙනවා. ඉතින් ඔෆිස් එකේ කෙල්ලෙක් රාගවන්ගෙන් කැමැත්ත අහනවා. මට ලව් වලට තියෙන කැමැත්ත නැති වුණා. මුළු අවධානයම වැඩවලට තියෙන කියලා රාගවන් කියනවා. අම්මයි තාත්තයි කපු සයිට් එකේ තියෙන කෙල්ලොන්ගේ ප්‍රොෆයිල්ස් කොච්චර පෙන්නුවත් රාගවන් ඒවට කැමති වෙන්නේ නැහැ. රාගවන් අම්මගේ තාත්තගේ ඇනිවර්සරි එකත් සමරනවා. අර මිස්ටර් ඔප්පුත් මේකට ඇවිත්. එයාටත් ඉතින් ගොඩක් සතුටුයි. ඔයාගේ කොල්ලත් අනිත් කොල්ල වගේ කියලා හිතුවේ. ඒත් ඔයාව හොඳට බලා ගන්නවා. දැන් තමයි මගේ හිතට සැනසීමක් දැනෙන්නේ. ගෙයකුත් අරගත්තා. ඊළඟට කසාදේ නේද? හොඳ සම්බන්ධයක් නම් තියෙනවා මම කතා කරලා බලන්නම් කියලා මිස්ටර් ඔප්පු කියනවා. දැන් අපිට පෙන්නනවා මේ අය මනමාලියෝ බලන්න යනවා. ලොකු තැනකට තමයි එක්කන් ඇවිත් තියෙන්නේ. කෙල්ලගේ පවුල රාගවන්ගේ අයව හොඳට පිළිගන්නවා. සර්, දැන් නැතුව මෙයා අපිව එක්කන් ආවේ. අපි සාමාන්‍ය මිනිස්සු කියලා රාගවන්ගේ තාත්තා කෙල්ලගේ තාත්තට කියනවා. ඔයා සාමාන්‍ය කෙනෙක්ද? පුතා වෙනුවෙන් මහන්සි වෙලා උපාධිය දක්වා උගන්වලා අද මාසෙට ලක්ෂ 3ක් ගන්න තරමට උඩට අරගෙන තියෙනවා. ඔයා ලොකු මිනිහෙක් සර් කියලා කෙල්ලගේ තාත්තා කිසිම අහංකාරකමක් නැතුව කියනවා. ඇත්තටම කෙල්ලගේ තාත්තට තත්ත්වය වැදගත් නෑ. ලොකු දුව එයාලා වගේම ලොකු අහකට බන්දලා දුන්නට ඒ කොල්ල හරි නෑලු. ඒ නිසා දික්කසාද වෙලා දැන් තාත්තගේ කම්පැනි එකේ වැඩ කරපු සාමාන්‍ය කෙනෙක්ව බැඳලා සතුටින් ඉන්නවා. මේ ඉන්නේ එයාගේ පොඩි දුව පල්ලවි. එයාට තමයි තාත්තා ගුණ යහපත් කොල්ලෙක් හොයන්නේ. රාගවන්ගේ ගෙදර අය පල්ලවිට කැමති. පල්ලවිගේ තාත්තා කියනවා එහෙනම් ඔයාලා තනියම පොඩ්ඩක් කතා කරන්න කියලා. තනියම කතා කරලා එකපාර තීරණයකට එන්න බෑ. ඔයා මාව අද රෑ ඩේට් එකකට කරගෙන යනවද කියලා පල්ලවි රාගවන්ගෙන් අහනවා. රාගවන් කැමති වෙනවා. දැන් රෑ වෙලා රාගවන් ඇවිත් පල්ලවිව එක්කන් යන්න. පල්ලවි හොඳට ඇඳගෙන එනවා. ඉතින් පල්ලවිට කාර් එකට නගින්න රාගවන් දොර අරිනවා. හොඳ හැසිරීම ඩන්. යද්දි රාගවන් කියනවා ඔය ඇඳුමට ඔයා ගොඩක් ලස්සනයි කියලා. පැසසුම් ඩන්. පල්ලවිගේ කැමැත්ත මත මේ අය ක්ලබ් එකකට යනවා. පල්ලවි යාට ඩ්‍රින්ක් එකක් ඕඩර් කරලා රාගවන්ගෙන් අහනවා ඔයා මොනවද බොන්නේ කියලා. එපා ආයෙ වාහනේ එලවන්න තියේ කියලා රාගවන් කියනවා. වගකීම් සහගත බව ඩන්. මේ දෙන්න දැන් නටනවා. නටද්දී අඩි සෙරෙප්පු නිසා පල්ලවි වැටෙන්න යනවා. රාගවන් හේස් දෙක ගලවලා අතට අරගන්නවා. මමත්වයක් නෑ ඩන්. ඊට පස්සේ ක්ලබ් එකේ කොල්ලෝ පල්ලවිගේ ඇඟේ වදින්නේදී ඒවත් වළක්වනවා. ආරක්ෂිත බව ඩන්. පාරේ ඇවිදන් යද්දී රාගවන් එයාගේ එක්ස් කීර්ති ගැනත් කියනවා. අවංක බව ඩන්. මට අනිවාර්යෙන් හනිමූන් එකට යුරෝපා සංචාරයක් යන්න ඕන.
එහෙ අඩුම තරමේ මාසයක්වත් ඉඳලා හැම රටක්ම බලන්න ඕන. ඊට පස්සේ අවසානයේට අයිෆල් කුරුළු ඉස්සරහා ඔයාව කිස් කරන්න ඕන කියලා පල්ලවි ගෙදර ගාවින් බහිනවා. ඔයා කැමතිද නැද්ද කියලා යන්න. නැත්තම් කපු සයිට් එකෙන් තව කෙනෙක්ව හොයාගන්න ඕන කියලා රාගවන් කියනවා. කැමති නැත්තම් අයිෆල් කුළුණ ඉස්සරහා කිස් කරන්න ඕන කියලා කියනවද? මෙහෙම කියලා පල්ලවි දුවගෙන යනවා. ඔන්න දැන් ඒකත් ඩන්. මේ දෙන්න එන්ගේජ් වෙලා විවාහය තීන්දුව කරගන්නවා. මේ සීන් එක කට් කරලා රෙඩ් සිග්නල් වැටුණ නිසා කාර් එක නවත්තන් සිගරට් එකක් බොන රාගවන්ව පෙන්නනවා. එයා පල්ලවි එක වීඩියෝ කෝල් එකක. පල්ලවි කියනවා මම ඔයාට නීති දාන්නේ නෑ. ඒත් මම වෙනුවෙන් ওই සිගරට් බීම නවත්තන්න කියලා. මේ දැම්ම නවත්තන්නම් කියලා රාගවන් එක එළියට විසි කරනවා. වේල් කතා කරලා රාගවන්ට ඉක්මනට ඔෆිස් එකට එන්න කියනවා. රාගවන් නිදි හැමෝම එයාගේ දිහා බලන් ඉන්නවා. තව මාස 5ක් ඇතුළත ඔයා මේ ඔෆිස් එකෙන් අයින් වෙන්න ඕන කියලා වේල් කියනවා. රාගවන්ට හීන් දාඩිය දානවා. ඇමරිකාවට ඔයාව මැනේජර් විදියට උසස් කරලා යවන්න හදන්නේ කියලා වේල් කියනවා. අම්මෝ නේද ඉතින්. හැමෝම රාගවන්ට සුබ පතනවා. ඒකම අමුත් එක්කෙනම සුබ පැතුම් රගන් කියාගෙන. ඒ රාගවන්ගේ ප්‍රින්සිපල්. ඔයා මෙහෙ මොකද සර් කියලා ඇහුවම ප්‍රින්සිපල් සිගරට් කොටයක් පෙන්නනවා. දැන් අපිට උන සීන් එක පෙන්නනවා. එයාගේ දුව කෝල් කරලා කියනවා තාත්තේ මම කපු සයිට් එකේ කෝල් එකට කැමතියි. එයාගේ ප්‍රොෆයිල් එක ඔයාට එවන්නම් කියලා. ප්‍රින්සිපල් ඉන්නේ රාගවන්ගේ කාර් එකට එහා පැත්තේ. ඒ එක්කම හිඟන්නෙක් ඇවිත් සල්ලි ඉල්ලපු නිසා ප්‍රින්සිපල් වීදුරුව අරිනවා. රාගවන් විසි කරපු සිගරට් කොටේ ප්‍රින්සිපල්ගේ ෂර්ට් එකට වැටිලා පොඩ්ඩක් පිච්චෙනවා. ප්‍රින්සිපල් බනින්න බලද්දී ඒ රාගවන් හිඟා කනවා කියලා හිතපු එකා හොඳ කාර් එකක යනවා. සර් එයාගේ පස්සෙන් යනවා. සර්ගේ දුව එවපු කපු සයිට් එකේ ප්‍රොෆයිල් එකට ගිහින් බලද්දී ඒත් රාගවන්. පස්සේ සර් කපු සයිට් එකට කෝල් කරලා රාගවන් ගැන අහනවා. එයාට ඉල්ලුම ගොඩක් වැඩි. පරසුරාම් සමාගමේ අයිතිකාරයම එයාගේ දුවව මෙයාට දුන්න කියලා හෙන් කියනවා. සර් රාගවන්ගේ පස්සෙන් ඔෆිස් එකටම යනවා. රාගවන්ව මැනේජර් විදියට උසස් කරලා. ඔන්න ඔහමයි ප්‍රින්සිපල් සර් මෙතෙන්ට ආවේ. සිගරට් එක ගැන රාගවන් සමාව ඉල්ලනවා. නොදැන කරන වරදට කවදත් සමාව තියේ. ඒත් දැනගෙන කරන වරදට සමාව නෑ කියලා සර් රාගවන්ට රෙස්ටරූම් එකට එන්න කියනවා. ප්‍රින්සිපල් කොහොම හරි රාගවන්ගෙන් ඇත්ත දැනගන්නවා. රාගවන් වැඳ වැටෙනවා. සර් හොරු උපාධියක් තමයි කම්පැනියට දුන්නේ. ඒත් මහන්සි වෙලා දුක් විඳලා තමයි මෙච්චර දුරකට ආවේ. මාසෙට ලක්ෂ 3ක පඩියක් වුණාට ලක්ෂ 2ක් ණයවාරික වලටම කැපෙනවා. මාස 7කින් කසාදෙත් තියෙනවා. කසාද ඉවරුණු ගමන් US යනවා. ජීවිතේ දැන් තමයි සතුටෙන් තියෙන්නේ. මගේ ජීවිතේ විනාශ කරන්න එපා සර් කියලා රාගවන් කියනවා. මට එහෙම කරන්න ඕන නෑ. ඒත් ඔයා උපාධියක්වත් නැගෙන මෙහෙම සාර්ථක වෙලා ඉද්දී මහන්සි වෙලා උපාධිය අරන් ඒත් රස්සාවක් නැතුව පාරේ රස්තිය අදු ගහන අය ගැන මොකද හිතෙන්නේ? උපාධිය කියන්නේ ගොඩනැගිල්ලක අත්තිවාරම වගේ. අත්තිවාරම ශක්තිමත් වෙන්න ඕන. ඔයා අත්තිවාරම නොදා ඔයාගේ ජීවිතේ ලොකුවට හැදුවා. හැබැයි ඒකට ටිකක් ලාවට තට්ටු කරත් මුළු ජීවිතේම ඉවරයි. ඉතින් ඔයා අත්තිවාරම ආයෙ දාන්න ඕන. උඹ හොරාට ගත්ත උපාධිය ඇත්තට ගන්න ඕන. ඇරියල් 48 ක්ලියර් කරන්න ඕන කියලා සර් කියනවා. මට පේපර් වල නම් පවා අමතකයි. අනික නීති වලට අනුව මට ආයෙ ලියන්න පුළුවන් ද දන්නෙත් නැහැ කියලා රාගවන් කිව්වම නීති ගැන ඔබ කතා කරන්න එපා. මම කමිටුවත් එක්ක කතා කරලා අන්තිම පාරට chance එකක් අරන් දෙන්නම්. ඒ වගේ මේ මාස 3 පැමිණීමත් 100% ප්‍රතිශතයක් තියෙන්න ඕන කියලා ප්‍රින්සිපල් කියනවා. ඇයි සර් මට වද දෙන්නේ? මට ඔෆිස් එකේ වැඩක් තියෙයි කිව්වම වද දෙනව නෙවෙයි බං. උඹේ වැරදි හදාගන්න දෙන සෙකන්ඩ් chance එක තමයි මේ කියලා ප්‍රින්සිපල් කියනවා. මට බෑ කියලා රාගවන් කිව්වම සඳුදුතේ 8 වෙද්දි ඔයා එහි ඉන්න ඕන. නැත්තම් හරියටම 11 වෙද්දි මම උඹේ VP ඉස්සරහා ඉන්නවා කියලා ප්‍රින්සිපල් යනවා. වෙන ඔප්ෂන් එකක් තියද? නෑ යකෝ නෑ. රාගවන් ආයේ කොලෙජ් එක ඉස්සරහා. US යවන එකට මාස 3ක මුම්බායි පුහුණුවකට යන්න වෙනවා කියලා පවුලේ අයට කියලා. කසාදි ප්‍රශ්න කියලා ඔෆිස් එකෙන් මාස 3ක් ගෙදර ඉඳන් වැඩ කරන්න ඉල්ලනවා. ප්‍රින්සිපල් රාගවන්ගේ ස්ටුඩන්ට් ID එකක් තියාගෙනමයි ඉඳලා තියෙන්නේ. මෙහි ළමයි අතර ඩ්‍රැගන් හින ප්‍රසිද්ධයි. මොකද ප්‍රින්සිපල් ඩ්‍රැගන් ගැන කතාවක් කරනවනේ. ඒ ඩ්‍රැගන්ම තමයි කියලා සෙට් එකක් ලොක්කව එක්කන් එන්න යනවා. කවුද මේ ලොක්කා? ඒකත් බලමුකෝ අපි. මතකද අර ඩ්‍රැගන් වලියක් යද්දි සර් කෙනෙක්ගේ කලිසමක් ගැලවුණා. එයා රිටයර් වෙන්නයි හදන්නේ. ප්‍රින්සිපල් ඩ්‍රැගන්ව ක්ලාස් එකට එක්කන් ආවම ලබන සතිය අලුත් ස්ටාෆ් කෙනවා. මම මෙච්චර වෙලා යන එක ගැන දුක් වුණා. ඒත් දැන් නම් සතුටුයි කියලා සර් කියනවා. ඩ්‍රැගන්ව අත්පොඩි ගහලම ළමයි ටික පිළිගන්නවා. ඩ්‍රැගන් ඉස්සරහා පෙළියේ වාඩි වෙන්න හදද්දී ඉගෙන ගන්න ළමයින්ගේ ජීවිතේ විනාශ කරන්නද හදන්නේ කියලා සර් එයාට පස්සෙන් වාඩි වෙන්න කියනවා. ඒ අස්ස ඩ්‍රැගන්ට ඔෆිස් එකෙන් කෝල් කරලා වැඩක් කියනවා. මෙන්න ඩෙස්ක් එකේ ඩ්‍රැගන් කියලා ලියලා තියෙනවා. ලැප් එක ටිකක් අයින් කරලා බලද්දි තියෙන්නේ කුට්ටි ඩ්‍රැගන් කියලා. ඒ කියන්නේ පොඩි ඩ්‍රැගන් කියන තේරුම. අර දුවගෙන ගිහපු කොල්ලෝ යාළගේ ලොක්කට කියනවා ඩ්‍රැගන් ඇවිත් කියලා. ඕන්න පිළිගන්න හිච්චි ඩ්‍රැගන්. මෙයා තමයි අර මම කිව්වේ මතක තියාගන්න කියලා වෙට්ටි. දැන් ලාස්ට් ඉයර් එකේ ඉන්නේ. පල්ලවිත් රාගවන්ට කෝල් කර කර වද දෙනවා. පන්ති ඉවරුනාම හිච්චි ඩ්‍රැගන් ඇවිත් ලොකු ඩ්‍රැගන්ව හම්බෙන්න. මූ මේ කාලකන්ණියෙක් වෙන්න හදන්නේ කියලා දන්න නිසා රාගවන් ඔළුවේ අත ගහ ගන්නවා. පළවෙනි දවසේ ප්‍රින්සිපල් ඔයා ගැන කියද්දි මට විතරයි ඔයාව ගැම්මට පෙනුනේ කියලා හිච්චි ඩ්‍රැගන් කියනවා.
ඊළඟ මාස 3 ඇතුළත ඇරියර් 48ම ක්ලියර් කරන්නයි මාත් ආවේ කියලා රාඝවන් කිව්වම හැමෝම hina වෙනවා. හිච්චි ඩ්‍රැගන් රාඝවන්ට පුදුම වදයක් දෙන්නේ. එයාගේ පස්සෙන්මයි. රාඝවන් අන්බුටත් කෝල් කරලා සීන් එක කියනවා. ඉතින් ටික දවසක් යද්දි මිස්ටර් ඒජන්සිට කෝල් කරලා මට පේපර් ලියන්න බෑ මොකක් හරි කරන්න කියලා රාඝවන් සීන් එක කියනවා. ටික කාලයක් දෙන්න උත්සාහ කරලා බලන්නම් කියලා මිස්ටර් ඒජන්සි කියනවා. පල්ලවි යාගේ අක්කට කියනවා රාඝවන් මුම්බයි ගිය දවසේ ඉඳන් මට අවධානයක් දෙන්නේ නැහැ කියලා. අක්ක කියනවා අවධානය දෙන්නේ නැත්නම් අපි ඒක අරගන්න ඕන කියලා. මේ වෙන්කට් පන්තියේ දක්ෂම ළමයා. එයාවත් මතක තියාගන්න. එයාගෙන් හැමතිස්සෙම වගේ කෙල්ලෙක් ඇවිත් ඉගෙනීම සම්බන්ධ දේවල් අහනවා. ඩ්‍රැගන්ට පල්ලවි සෙක්සි ෆොටෝ එකක් එකපාරක් විතරක් බලන්න එවලා. පන්තියේ අනිත් සෙට් එක හිස් පීරියඩ් එකේ ෆිල්ම් එකක් බලන්න යන්න හදන්නේ. රාඝවන් පල්ලවිට ආයාර ෆොටෝ එක එවන්න කියලා බල කරනවා. රාඝවන් වැඳ වැටිල්ලට පල්ලවි කියනවා ඔයාට මං ගැන තියෙන්නේ ආදරයට වඩා කාමය කියලා. ඒක එහෙම නෙමෙයි කියලා ඔප්පු කරොත් ආයේ ෆොටෝ එක එවන්නම් කියලා පල්ලවි කියනවා. ළමයි ෆිල්ම් එක බලන්න යන්න පන්තියෙන් එළියට යන්න හැදුවත් අපේ කැරලි සුරංගනාවේ කීර්ති මේ කොලෙජ් එකේ ලෙක්චර් කෙනෙක් විදියට පත්වීම අරන් ඇවිත්. මතකදර සර් කිව්වා අලුත් ස්ටාෆ් එක ලැබෙන සතියේ එනවා කියලා. ඩ්‍රැගන් විතරක් නෙමෙයි අපේ හිච්චි ඩ්‍රැගනුත් දැක්ක ගමන් කීර්තිට වහ වැටෙනවා. ළමයි ඔක්කොම වාඩි වෙනවා. එතකොටම කීර්තිට උම්ම කියන සද්දයක් ඇහෙනවා. ඩෙස් එක පල්ලේ ඉඳන් රාඝවන් පල්ලවිට සැබෑ ආදරේ ඔප්පු කරනවා. කීර්ති ඩෙස් එක පල්ලේ බැලුවා. කීර්ති වගේම රාඝවනුත් කන්ෆියුස්. ඒකම පල්ලවි ෆොටෝ එක එවල රාඝවන්ගේ අතින් එක ඔටෝම ටච් වෙලා ඕපන් වෙනවා. කීර්තිට විස්තරේ හිච්චි ඩ්‍රැගන් කියනවා. ක්ලාස් එක වෙලාවට ෆෝන් යූස් කරන්න බෑ කියලා කීර්ති උගන්වන්න පටන් ගන්නවා. ක්ලාස් එක ඉවර වෙලා මිස් එලියට ගියාම යාට ඇඬෙන්න වගේ එනවා. කීර්ති රාඝවන්ට කතා කරන්න උත්සාහ කළත් රාඝවන් එයාව ගණන් ගත්තේ නැහැ. රාඝවන් ප්‍රින්සිපල්ව හම්බෙන්න එළියට වෙලා ඉන්නවා. මිස්ටර් ඒජන්සි යාට කෝල් කරලා පේපර් එකක් දෙකක් නම් පන්නලා දෙන්න පුළුවන් වෙයි. ඒත් 48ක් නම් කරන්න බැරි වැඩක් කියලා කියනවා. රාඝවන් ප්‍රින්සිපල්ට කියනවා කීර්තිව රස්සාවෙන් අස් කරන්න කියලා. එයා MBA ඉවර කරලා ඉන්ටර්විව් වලටත් හොඳට ලකුණු අරන් තමයි ඇවිත් තියෙන්නේ. එයා වස් කරන්න මම කවුද කියලා ප්‍රින්සිපල් අහනවා. හරි එහෙනම් මම අස් වෙනවා. මම මගේ මාමණ්ඩිටයි මැනේජර්ටයි තේරුම් කරන්නම්. ඊට පස්සේ වාට මම බ්ලැක්මේල් කරන්න බෑ කියලා රාඝවන් එතනින් යනවා. රාඝවන් යන්න රෙදි ලෑස්ති කරනවා. අන්බුගෙන් කෝල් එකක් එනවා. අර මතකද ගෞතම්ව එයාගේ ව්‍යාජ උපාධි සහතිකය අහුවෙලා. කම්පැනි එකෙන් එයාව පොලිසියට බාර දීලා. ඒ වගේ ව්‍යාජ උපාධි සහතික ඉදිරිපත් කරලා රස්සාවට බැඳුනා ඉන්නවද කියලා හොයන්න කම්පැනි වලින් බෑග්ග්‍රවුන්ඩ් වෙරිෆිකේෂන් එක ආයෙ කරනවලු. අන්බු කියනවා කොහොම හරි ওই පේපර් 48 ඉවර කරන්න කියලා. ඒකම වේල්ගෙන් කෝල් එකක් එනවා. අපේ එකෙත් එහෙමයි ඉන්නවද දන්නේ නැහැ. මම චෙක් කරන්න පටන් ගන්නම් කියලා එයා කියනවා. ඊට පස්සේ පල්ලවිගෙන් කෝල් එකක් එනවා. එයාත් ඒ සීන් එක ගැන තමයි කතා කරන්නේ. මම්මන්ටි පල්ලවිගෙන් ෆෝන් එක ඉල්ලන් නිවුස් බැලුවද බෑනෝ. අපි මහන්සි වෙලා පාඩම් කරලා උපාධිය ගත්තම මේ අපතේ ව්‍යාජ උපාධි හදන් රස්සාවට බැඳිලා. මගේ කම්පැනි අයගේ තායි චෙක් කරනවා. එකෙක් හරි අහුනොත් කොටල දානවා කියලා රාඝවන්ට කියනවා. රාඝවන්ට දැන් පිස්සු වගේ. රාඝවන් තුවාලේ පිටින්ම ආයේ ප්‍රින්සිපල්ව හම්බෙන්න යනවා. ප්‍රින්සිපල් මේ විදි පිටත් වෙලා. රාඝවන් කොහොම හරි කාර් එක නවත්තගෙන මෙහි ඉඳලා ඉගෙන ගන්නම් කියලා කියනවා. මම දන්නවා උඹට මට කුණුහරුපෙන් බනින්න හිතෙනවා ඇති. අභියෝගයක් කරන්නම්. උඹ පේපර් 48ම ඉවර කරලා මගේ ඉස්සරහට ඇවිත් ඕන කුණුහරුපකින් බැනපන් කියලා ප්‍රින්සිපල් රාඝවන්ට කියනවා. දැන් කලකිරිලා වාඩි වෙලා ඉන්න රාඝවන්න හම්බෙන්න කීර්ති එනවා. රාඝවන් එයාට බැනලා යන්න කියනවා. ඒත් කීර්ති යන්නේ නැහැ. සමා වෙන්න. කසාදින් පස්සේ වාව ලේසියෙන් අමතක කරන්න පුළුවන් වේවි කියලා හිතුවේ. ඒත් බැරි වුණා. ඔයාට වේදනාවක් දුන්න කියන වරදකාරී හැඟීම මට සැනසීමෙන් ඉන්න දුන්නේ නැහැ. ලැබුණ සැමිය හොඳ කෙනෙක් වුණ නිසා එයාට වේදනාවක් දෙන්න ඕන නැති නිසා නිකන් සතුටින් ඉන්නවා වගේ බොරුවට රඟපාගෙන හිටියා. වැරද්දක් කරාට පස්සේ ඒක ලේසියෙන් අමතක කරන්න පුළුවන් කියලා හිතුවට ඒත් ඒක අපිට සැනසීමෙන් ඉන්න නොදී ජීවිත කාලේ පුරාම පස්සෙන් පන්නනවා. මං අම්බු එක්ක කතා කරා. එයා සේරම කිව්වා. කරපු වැරද්ද හදාගන්න හැමෝටම දෙවෙනි අවස්ථාවක් හම්බ වෙන්නේ නැහැ රාඝවන්. කොහොම හරි පේපර් 48 ඉවර කරන්න. තියරිස් 35යි ප්‍රැක්ටිකල් 30යි තියෙන්නේ. ඔයා පාස් වෙන්න විතරනේ පාඩම් කරන්නේ. ප්‍රැක්ටිකල් වලට වාඩි වුණත් එයාලා පාස් කියලා දානවා. පහුගිය අවුරුදු 10 පිළිතුරු පත්‍ර පාඩම් කරොත් ඒ පේපර් 48ම ලියලා දාන්න පුළුවන්. හැම විෂයකටම වැදගත් ප්‍රශ්න සමග පිළිතුරු මම ලෑස්ති කරලා දෙන්නම්. ඔයා ඒක විතරක් පාඩම් කරන්න කියලා කීර්ති රාඝවන්ට කියනවා. ඔයා මොකටද මේ දේවල් කරන්න කියලා රාඝවන් ඇහුවම බැරි වෙලාවත් ඔයා විභාගේ සමත් වෙලා ඔයා කැමති කෙල්ලව කසාද බැඳලා සතුටින් ස්ථාවර වුණොත් මගේ වරදකාරී හැඟීම නැති වෙයි කියලා කීර්ති කියනවා. රාඝවන් දැන් පුළුවන් උපරිම වැඩ කරනවා. කීර්ති එයාට අර කියපුවා හදලා දෙනවා. රාඝවන් ඇත්තටම පාඩම් කරනවා දැකපු ප්‍රින්සිපල්ටත් සතුටුයි. එයාට මේ ටිකේ පල්ලවීව නම් පොඩ්ඩක් මග ඇරෙනවා. රාඝවන් අර දක්ෂ ළමයා වෙන්කට් ගෙනුත් උදව් ගන්නවා. කොලෙජ් එකේ උත්සවයක් දවසේ වෙන කොලෙජ් එකක කොල්ල වගේක් කීර්තිට ලයින් දානවා දැකලා හිච්චි ඩ්‍රැගන් එයා එක්ක වලියක් දාගන්නවා. ඩ්‍රැගන් කැන්ටිමට වෙලා පාඩම් කරනවා. එතෙන්ට හිච්චි ඩ්‍රැගන් දුවගෙන එනවා. කට්ටියක් කීර්ති මිස්ටර් වීලු කරපු නිසා මම ගැහුවා කියලා එයා කියනවා.
අර කොල්ලෝ ටික කැන්ටිමට එනවා. රාගවන් කතා කරලා ප්‍රශ්න විසඳන්න හැදුවත් එක කොල්ලෙක් ඩ්‍රැගන්ගේ කනට එකක් ගහනවා. ඩ්‍රැගන් එයාගේ අතේ තිබ්බ පොත හිච්චි ඩ්‍රැගන්ට දීලා එයාට ඒක කියවන්න කියනවා. ඊට පස්සේ පාඩම් කරන ගමම්ම අපු කොල්ලු සෙට් එකට පරණ ඩ්‍රැගන් ආවේශ කරගෙන වගේ ගහගෙන යනවා. ඔයාගේ ගැම්ම නම් ටිකක්වත් අඩු වෙලා නැහැ කියලා හිච්චි ඩ්‍රැගන් හෙන ගැම්මෙන් ඩ්‍රැගන් ගැන කතා කරනවා. මුලින්ම මේ ගැම්ම පෙන්වන වැඩ නතර කරලා පාඩම් කරලා උපාධිය ගනි. නැත්තම් එළියට ගියොත් බල්ලෙක්වත් ගරු කරන්නේ නැහැ. උඹ ලයින් දාන මිස් තමයි මගේ එක්ස්. ඒත් උඹව දකින්නකොට තමයි බන් තේරුනේ එයා මව දාලා ගිය හේතුව. මෙහෙම ගැම්ම පෙන්නගෙන කැරකුණොත් කෙල්ලෝ අපිව රස විඳී. ඒත් ජීවිතය ස්ථාවර කරගත්තොත් විතරයි අපි එකට ජීවත් වෙන්නේ කියලා රාගවන් හිච්චි ඩ්‍රැගන්ට කියනවා. එයා ඒකට අකමැත්තෙන් හරි කැමති වෙනවා. දෙන්නම දැන් පාඩම් කරනවා. රාගවන්ට හෝල් ටිකට් එකත් හම්බෙනවා. පළවෙනි එළියට විභාගෙ ලියනවා. ප්‍රැක්ටිකල් කරනවා. ඔය විදියට ඒ වැඩ ටික රාගවන් හොඳට කරගන්නවා. දැන් අන්තිම පේපර් එකට කලින් දවසේ රාගවනුයි වෙට්ටි එළියට වෙලා පාඩම් කර ඉන්නවා. කීර්ති එතෙන්ට කේක් එකක් අරන් එනවා. අද රාගවන්ගේ උපන්දිනේ. ඉතින් කේක් කකා ඉද්දි පල්ලවීගෙනුත් කෝල් එකක් එනවා. විශ් කරන්න තමයි. ඒත් හම්බෙලා විශ් කරන්න එයා මුම්බායි ගුවන් තොටුපළටම ඇවිත්. රාගවන්ට කියනවා ඇවිත් එක්කන් යන්න කියලා. රාගවන්ට කර කියා ගන්න දෙයක් නැහැ. එන්න විදියක් නෑ කියලාමයි යා කියන්නේ. ඒත් රාගවන් නිසා පල්ලවී කවුරුවත් දන්නේ නැති පැත්තකට තනියමමයි ඇවිත් තියෙන්නේ. ඒ නිසා පල්ලවීට හෙන අප්සෙට්. එන්න බැරි නම් අපි කසාද නවත්තමු කියලා යා කියනවා. එන්න විදියක් නෑ. මොකද මම ඔයාව සර්ප්‍රයිස් කරලා හම්බෙලා යන්න හොරාටම චෙන්නයි ආව කියලා රාගවන් පතන අයෙක් අතාරිනවා. ඒකම පල්ලවී දුවලා යනවා චෙන්නයි වලට ආයේ ටිකට් එකක් ගන්න. අද බඩු හරි. එකම එක ටිකට් එකක් ඉතුරු වෙලා තිබ්බා. රාගවන්ගේ අවාසනාව තමයි. යසයි. එහෙනම් ෆ්ලයිට් එක පැයකින් එනවා. පැය 3කින් හම්බෙන්නම් කියලා පල්ලවී කියනවා. රාගවන් හොඳටම හිර වෙනවා. ඒ වගේම උදේට අන්තිම පේපර් එක. කීර්තිගෙන් කාර් කෙල්ලන් හිච් ඩ්‍රැගන්ටත් යන්න කතා කරනවා. යන ගමන් වෙට්ටි රාගවන්ට හෙන්න පාඩම කියවනවා. රාගවන් වාහනේ ඩ්‍රයිව් කරනවා. රාගවන් අම්බුට කෝල් කරලා කොහෙන් හරි පල්ලවීට තෑග්ගක් අරන් එයාපෝට් එක ගාවට එන්න කියලා කියනවා. කලබලේ නිසා තා පොඩ්ඩෙන් මේ දෙන්න චප්ප චොරස් වෙන්නත් යනවා. රාගවන් එයාපෝට් එකට එනවා. මේ වෙලාවේ හොයාගන්න පුළුවන් වෙච්ච තෑග්ගත් අරන් අන්බු ඇවිත්. බැලුන් ටික එපා කියලා මල්බොකී විතරක් අරන් රාගවන් පල්ලවීව හම්බෙන්න දුවනවා. කුට්ටි ඩ්‍රැගන් ගිහින් අම්බුට එයාව අඳුන්වලා දෙනවා. කොලෙජ් එකෙන් පස්සේ චෙන්නයි එන්න හිතන් ඉන්නේ. ඔයාලගේ බෝඩිමේ නවතින්න පුළුවන්ද? ඒකට කමක් නැද්ද කියලා හිච් ඩ්‍රැගන් අහනවා. අන්බුට මල පැනලුට හොඳටම පත බෑවා. මොකද ඉතින් ලොකු ඩ්‍රැගන්ගේ කරදරේ ඉවරුනාම දැන් පොඩි එකෙකුත් ඇවිත්. රාගවන් පල්ලවීව හම්බෙනවා. එයා දුකෙන් ඉන්නේ. මොකද පල්ලවී කලින් කෙනත් එක්ක බ්‍රේක්අප් වෙලා තියෙන්නෙත් එයා ගොඩක් බොරු කිව්ව නිසා. රාගවනුත් මුලින් අවංකව හිටියට දැන් වෙනස් වෙලා වගේ. බොරු කරන්නේ නැති බව දිවුරන්න කියලා පල්ලවී කියනවා. රාගවන් දිවුරල පල්ලවීව බදා ගන්නවා. ආයි විභාගට යන්න රාගවන් වෙට්ටි එක කාර් එකේ යනවා. යද්දි රාගවන්ගේ ස්පිය වෙන්න හදනවා. මොකද එයාට හොඳටම නිදිමතයි. ඒත් එයා වෙට්ටිට නිදාගන්න කියලා කොහොම හරි කාර් එක කොලෙජ් එකට පැදන් එනවා. කීර්ති සූට් එකයි විභාගයට ඕන දේවලුයි රෙඩි කරන් ලෑස්ති පිටම රාගවන් එනකන් ඉඳලා. රාගවන් පේපර් එක ලියන්න දුවගෙන ගියත් ආයෙ හැරිලෙනවා. එදා ඔයා බ්‍රේක්අප් වෙන දවසේ මම කේන්තු නොගෙන පේපර් එක ලියලා උපාධිය ගත්තා නම් මේ කිසි දෙයක් සිද්ධ නොවේවි නේද කියලා රාගවන් කීර්තිව බදා ගන්නවා. රාගවන් පේපර් එක ලියන්න වාඩි වෙනවා. පේපර් එක දැක්කම රාගවන්ට සතුටුයි. දන්නේ ඒව වගේ තමයි තියෙන්නේ. ඒත් ඩිප් රාගවන් ටිකක් ලියාගෙන යද්දි ආගේ ඇස් දෙක නිදිමතට පිය වෙන්න ගන්නවා. අකුරු ඇද වෙනවා. කොච්චර උත්සාහ කරත් එච්චර තමයි. එයාට මතක් වෙනවා අර ලේඩි ඩොක්ටර් කියපු දේ. මොන වැඩේ තිබ්බත් විනාඩි 10ක්වත් ඇස් වහගෙන විවේකයක් ගන්න කියලා. පේපර් එකතු කරන්න තව පැයයි තියෙන්නේ. ඉතින් රාගවන් විනාඩි 10ක් ඇස් පියා ගන්න හිතන් ඒක කරනවා. ඒත් එයා ඇහැරෙද්දි හෝල් එකේ හිටපු කෙනා කියනවා තව විනාඩි 10යි ඉතුරු කියලා. රාගවන්ට දැන් දන්න ටිකක් ලියන්න බැරි විදියට එයා කලබල වෙනවා. කොච්චර වේගෙන් ලියලා උත්සාහ කරත් වෙලාව ඉවරයි කියලා පේපර් එක අරන් යනවා. රාගවන් වොෂ්රූම් එකට ගිහින් අඬ ඉන්නවා. දැන් අපිට පෙන්නනවා ප්‍රින්සිපල් සර් 2025 බැඳුණු අයටත් අර විදිය කතාවක් කරනවා. සුපුරුදු පරිදි රාගවන්ගේ ෆොටෝ එකක් ස්ක්‍රීන් එකට දාගෙන ඉන්නේ. හැමෝම මහන්සි වෙලා ඉගෙනගෙන උපාධියක් කරන් ජීවිතේ ඉදිරියට යනවා. ඒත් මූ ඉගෙන නොගෙනම හොර පාරකින් ජීවිතේ ඉදිරියට ගියා. හොර පාරකින් යන උන් දවසක අහුවෙනවා නේද? ඒ වගේ මූත් දවසක අහුවෙලා කරපු වැරද්ද හදාගන්න ආයෙමත් මේ විද්‍යාලයට ආව කියලා සර් කතාව කරගෙන යනවා. මෙයා පේපර් 48ම එකපාරින් පාස් වුණාද කියලා ළමෙක් අහනවා. දැන් අපිට අන්තිම පේපර් එක ලියපු රාගවන්ට මොකක්ද උනේ කියලා පෙන්නනවා. එයා රීෆ්‍රෙෂ් කර රිසල්ට් ඇවිද්ද බලනවා. වේල් රාගවන්ට හදිසියක් කියලා එන්න කියනවා. ඔෆිස් එකේ හැමෝම පරීක්ෂා කරා. ඔයාගේක විතරයි නැත්තේ. ඉතින් මම ඔයා එක්ක මේක කරන්න හිතුව කියලා වේල් කියනවා. රාගවන්ගෙන් කොලෙජ් එකයි බැච් එකයි අහගෙන වේල් රාගවන්ගේ කොලෙජ් එකට කෝල් කරලා රාගවන් ගැන අහනවා. කෝල් එක උස්සපු කෙනා විනාඩියක් ඉන්නේ කියලා ප්‍රින්සිපල්ට ෆෝන් එක ගිහින් දෙනවා. එතන කීර්තිත් ඉන්නවා. ප්‍රින්සිපල් දුකෙන් රාගවන් ගැන ඇත්ත කියන්න හදද්දී කීර්ති කියනවා සර් එයා ඒක කරලා කියලා. රිසල්ට් ඇවිත්.
රාගවන් පේපර් 48ම පාස්. රාගවන් අපේ කොලෙජ් එකේ උපාධිධාරියෙක් කියලා ප්‍රින්සිපල් ගැම්මට වේල්ට කියනවා. වෙරිෆිකේෂන් කම්ප්ලීට් කියලා වේල් රාගවන්ට කියනවා. රාගවන්ගේ ෆෝන් එකට යාළුවන්ගෙන් කීර්තිකින් සුබපැතුම් හෝ ගාලෙනවා. සතුටට රාගවන් වේල් ඉස්සරහම කෑ ගහලා උඩ පනිනවා. දැන් ආයේ කතාව කියන ප්‍රින්සිපල්ව පෙන්නනවා. මාත් පුදුම වුණා. ඒ පාහරේ උපාධිය අරගත්ත ගමන් ඊළඟ දවසෙම මාව බලන්න විද්‍යාලයට ආවා. දැන් ඒ සීන් එක පෙන්නනවා. කුණුහරුප කියන්නද ආවේ කියලා ප්‍රින්සිපල් අහනවා. කසාදෙට ඇවිත් මට ආශිර්වාද කරන්න කියලා රාගවන් සර්ට වෙඩින් කාඩ් එක දෙනවා. කසාදේ සංගීත උත්සවෙත් කට්ටිය හොඳට නටලා සමරනවා. ඊළඟ දවසේ තමයි කසාදේ. පල්ලවීවත් හම්බෙලා යාළුවෝ ටිකත් හම්බෙලා රාගවන් පල්ලෙහා පැත්තට යද්දී කුට්ටි ඩැගන් කලබලෙන් කොහෙද දුවනවා දැක්කා. කොහෙද යන්නේ කියලා රාගවන් ඇහුවා. අපේ පන්තියේ වෙන්කට් මතකද? අර ඉගෙන ගන්න පුළුවන් දක්ෂ කොල්ලා. එයා අත කපාගෙන සියදිවි නසා ගන්න ගිහින්. මුකුත් වෙලා නෑ. එයාම වැරදි දෙයක් කළේ කියලා පිළිගෙන ඉස්පිරිතාලෙට ගිහින් බෙහෙත් බැඳන් තමයි මට කතා කරේ. පොඩ සබ්ජෙක්ට් එකක් ෆේල් වෙලාලු. රීකරෙක්ෂන් දැම්මත් හරි ගියේ නැති නිසයි මෙහෙම කරගෙන තියෙන්නේ කියලා හිච් ඩ්‍රැගන් විස්තරේ කිව්වා. මේ ළඟ තමයි ගෙවල් තියෙන්නේ කියලා හිච් ඩ්‍රැගන් එයාව බලන්න යද්දි රාගවනුත් හෙට කසාදේ තියන් එයත් එක්ක යනවා. දෙන්න ගෙදරට එනවා. වෙන්කට් කියන්නේ දුප්පත් දක්ෂ කොල්ලෙක්. අම්මා යාගේ ඇරියර් එක අයින් වෙන්න කියලා බාරයක් වෙන්න ගිහින්. මෙහෙම කරගෙන තියෙන්නේ මොකද දන්නවද? වෙන්කට්ගේ ඩ්‍රීම් ජොබ් එක තමයි Google කම්පැනි එකට ජොයින් වෙන එක. ඒකට ජොයින් වෙන්න නම් කලින් එක ඇරියර් එකක්වත් තියෙන බෑලු. මටත් මෙයා වගේ විද්‍යාලි ජොලියෙන් ඉන්න ඕන. ක්ලාස් කට් කරන්න ඕන. ඒ වගේම ලව් කරන්නත් ඕන. මගෙන් පාඩම් අහන ගයාත්‍රිට මම ගොඩක් කැමතියි. එයාට ආදරේ ප්‍රකාශ කරන්නත් හිතුණා. ඒත් එක සැරයක් මේ ගේත් මුහුදු වෙරළේ මාළු විකුණන අම්ම ගැන හිතනකොට කොහොම හරි මහන්සි වෙලා පාඩම් කරලා හොඳ රස්සාවකට ගියොත් මගේ ජීවිතේම වෙනස් වෙවි නේද කියලා මට ආයෙ මතක් වෙනවා. එහෙම මහන්සි වෙලා ලියපු පේපරේ කවුද කරපු වැරද්දක් නිසා මගෙන් ගිලිහෙනව කියලා හිතුනම මට දරා ගන්න බැහැ ඊ කියලා වෙන්කට් රාගවන්ට කියනවා. එයාට රීකරෙක්ෂන් පේපර් වල පිටපත් හම්බෙලා. පේපරේ මුල් පැත්ත විතරයිලු එයාගේ. ඇතුලේ තියෙන මුකුත් මෙයාගේ නෙමෙයි. රාගවන් පේපරේ බැලුවා. ඒ උත්තර රාගවන්ගේ ඒවා. එයා නිදිමතේ කලබලේ ලියපු උත්තර ටික. දැන් අපිට කලින් වුණ සීන් එක පෙන්නනවා. රාගවන් පේපර් එකට හරියට ලියාගන්න බැරි වුණ නිසා මිස්ටර් ඒජන්සිට කෝල් කරලා එක පේපර් එකකට හරි උදව් කරන්න පුළුවන් ද අහනවා. ඊට පස්සේ රාගවන්ගේ උත්තර පත්‍රය දක්ෂ ළමයෙක්ගේ උත්තර පත්‍රයක් එක්ක මාරු කරනවා. ඔන්න ඔය විදිහට තමයි දක්ෂ වෙන්කට් එක විෂයකින් අසමත් වෙලා තියෙන්නේ. වෙන්කට් විභාග දෙපාර්තමේන්තුවටම ගිහින් මේ ගැන කිව්වත් පේපර් එක වාගේ නෙමෙයි කියලා අපි විශ්වාස කරලා පරීක්ෂණයක් ආරම්භ කරත් ඒක ඉවර වෙන්න අවුරුද්දක්වත් යනවා. ඒ නිසා මාස 4කින් ආයේ පේපර් එක ලියන්න කියලා තමයි එහෙනුත් කිව්වේ. ඒත් ඒ අය දන්නේ නැහැ වෙන්කට්ගේ ඩ්‍රීම් කම්පැනි එක Google බව. ඒකට යන්න නම් ඔක්කොම පේපර් එකපාර ගොඩ දාලා තියෙන්න ඕන. ඉගෙන ගත්ත එක ඇරෙන්න මම කරපු වැරද්ද මොකද්ද කියලා වෙන්කට් රාගවන්ගෙන් අහනවා. රාගවන්ගේ ඇස් වලින් කඳුළු බේරෙනවා. එයා ආයෙ එනවා. ඊට පස්සේ වෙඩින් එකට ලෑස්ති වෙනවා. කීර්ති වේල් ප්‍රින්සිපල් කසාදෙට ඇවිල්ලා හැමෝම සතුටින්. ඒත් රාගවන් ඉන්නේ පුදුමාකාර පසුතැවීමකින්. ජෝඩුව දැන් මණ්ඩපෙත් වාඩි වෙලා ඉන්නේ. රාගවන්ට මතක් වෙනවා එයා පල්ලවී කෙළුවට අත තියලා බොරුවට දිවුරුපු හැටි. වැරද්දක් කරාම ලේසියෙන් අමතක කරන්න පුළුවන් කියලා හිතුවට ඒක අපිට සැනසීමින් ඉන්න නොදී ජීවිත කාලෙම පස්සෙන් පන්නනවා කියලා කීර්ති කිව්ව එකත් මතක් වෙනවා. ඔයා උපාධියක්වත් නැතුව සාර්ථකව ඉන්නවා. අමාරුවෙන් ඉගෙනගෙන උපාධිය අරන් රස්සාවක් නැතුව ඉන්න ළමයි පවු නැද්ද කියලා ප්‍රින්සිපල් රාගවන්ගෙන් අහපු හැටිත් මතක් වෙනවා. එයා මංගල සූත්‍ර පල්ලවීට බඳින්න හදද්දි එක නවත්තලා ප්‍රින්සිපල් ගාවට එනවා. මම TS පේපර් එක පාස් වුණේ නෑ සර්. පන්නල තමයි පාස් වුණේ. මම කරපු වරද නිසා හොඳට ඉගෙන ගන්න කොල්ලෙක් ෆේල් වෙලා ගියා. එයා මහන්සි වෙලා යන්න හිටපු රස්සාව නැති වෙලා සියදිවි පවා නසා ගන්න උත්සාහ කරලා. මට ඕන දෙයක් කරන්න සර්. ඒත් ඒ කොල්ලට එයාගේ රස්සාව කොහොම හරි අරන් දෙන්න කියලා රාගවන් කියනවා. මම ඔයාගේ කම්පැනියට ඔරිජිනල් සහතිකයක් තියන් ආවේ නෑ. ෆේක් සහතිකයක් හදන් ඔයාව රවට්ටලා ඇතුළට ආවේ කියලා රාගවන් වේල්ටත් කියනවා. මම මහන්සි වෙලා ඉස්සරහට ආපු කෙනෙක් නෙමෙයි. වංචා කරලා ඉස්සරහට ආවේ කියලා එයා මාමන්ටිටත් කියනවා. ඊට පස්සේ බොරුවට උන පොරොන්දුව ගැනයි එයාව රවට්ටලා මුම්බායි වල කොලෙජ් ගිහිපු එක ගැනයි පල්ලවීට කියනවා. ඔය ආසාවෙන් ගෙදර එල්ලලා තියෙන උපාධිය ඇත්ත එකක් නෙමෙයි කියලා තාත්තටත් කියනවා. ඇයි අපිව රැවට්ටුවේ? මේ තරම් දෙනෙක් ඉස්සරහා ලැජ්ජ කරන්න දුඹව වැදුවේ. ඇයි මේ තරම් නරක එකෙක් විදියට ඉන්නේ කියලා අහහාම රාගවන්ට හැමෝම ඉස්සරහා ගහනවා. නරක එකෙක් තමයි. මගේ ජීවිතේ සාර්ථක කරගන්න මොනව වුණත් කරනවා කියලා හිතුවා. ඒත් තව කෙනෙක්ගේ ජීවිතේ විනාශ කරලා හොඳින් ඉන්න පුළුවන් තරමේ නරක එකෙක් නෙමෙයි අම්මේ කියලා රාගවන් කියනවා. ආයෙ කතාව කියන ප්‍රින්සිපල්ව පෙන්නනවා. රාගවන් නිදාම පොලිසියට බාර වුණා. මාස 6ක් කිරේ හිටියා. එයා වරද පිළිගත්ත නිසා ඒ දුප්පත් කොල්ල වෙන්කට්ට Google එකේ රස්සාව හම්බුණා. කසාද බඳින්න ආසාවෙන් හිටපු කෙල්ල, රස්සාව, ගෙදර, කාර් එක හැමදේම එයාගේ ජීවිතේ අත්හැරලා ගියා. එයාගේ අනාගතේම විනාශ වෙලා ගියා. ඊට පස්සේ ගොඩ කාලයක් එයා පේන්නේ හිටියේ නෑ. එයා කොහෙ ගියාද දන්නේ නෑ. ඒත් එක දවසක් මට එයාව හම්බුණා කියලා ප්‍රින්සිපල් ළමයිට කිව්වා. දැන් මේ සීන් එක
රාගවන් ප්‍රින්සිපල්ගේ ගෙදරට ඇවිත් එයාගේ දුව හරිනිගේ ඔඩර් එකක් බාර දෙන්න ආපු හමුවීමක්. එයා දැන් වැඩ කරන්නේ ඩිලිවරි කම්පැනි එකක. හිරේ ගියාට පස්සේ එයාගේ ජීවිතේ විනාශ වෙවි කියලා තමයි ප්‍රින්සිපල් හිතලා තියෙන්නේ. ඒත් කවුරු රාගවන්ව දාලා ගියත් එයාගේ අසරණ තාත්තා එහෙම කරේ නෑ. එයා එයාගේ පුතා නිදහස් වෙනකන් දින ගැන ඉඳලා තියෙන්නේ. එයා රාගවන්ව ගෙදර එක්කන් එනවා. වාරික ගෙවා ගන්න බැරුව බැංකුවෙන් අර ගෙදර අරගෙන. ඒ නිසා මුලදී හිටපු ගෙදරම අම්මයි තාත්තයි කුලියට අරගෙන. ළමයා ඇවිත් ඉක්මනට කෑම අරන් එන්න කියලා නෝනට කියලා රාගවන්ගේ තාත්තා කෙසෙල් කොලයක් ගේන්න යනවා. තාත්තේ හැමෝටම වඩා මම ඔයාට තමයි ගොඩක් වද දීලා තියෙන්නේ. සාධාරණව බැලුවොත් ඔයා තමයි මං ගැන ගොඩක් තරහින් ඉන්න ඕන. මට බනින්න, ගහන්න, ඕන දෙයක් කරන්න. ඒත් හිතේම තියාගෙන දුක් විඳින්න එපා කියලා රාගවන් කියනවා. පොඩි කාලේ ගම හරහා දුවනකොට මගේ ළඟින් දුවපු කෙනා එයා දිනන්න ඕන නිසා මාව තල්ලු කරලා දිව්වා. එදා කැඩුන කකුලෙන් අදටත් මම අමාරුවෙන් ඇවිදින්නේ. ඒත් ඒ වරදම මගේ පුතා කළේ නෑ කියලා හිතනකොට මට ලොකු සතුටක් දැනෙනවා. ඔයාට මොන වුණත් කමක් නෑ. ඒත් ඒ කොල්ලගේ ජීවිතේ විනාශ නොවෙන්න හැමෝම ඉස්සරහා වරද පිළිගත්ත නේද? එතකොටම ඔයා මගේ දරුවෙක් පුතේ. හැමදේම නැති වුණා කියලා දුක් වෙන්න එපා පැටියෝ. ආයෙත් නැගිටලා දුවන්න. මේ තාත් ඉන්නවා. හැමදේම බලා ගන්නම් කියලා රාගවන්ගේ තාත්තා කියනවා. රාගවන් තාත්තා ගාව දණින් වැටලා ආව බඳාගෙන අඬනවා. ෆිල්ම් එකක උනත් රාගවන්ගේ තාත්තා වගේ තාත්තා කෙනෙක් ලබන්න අවුරුදු ගාණක් පින් කරලා තියෙන්න ඕන. ඔය සීන් එක තමයි රාගවන් ප්‍රින්සිපල් සර්ට කිව්වේ. 18000ක පඩියකට තමයි මේ රස්සාව පටන් අරන් තියෙන්නේ. දැන් 24000ක් හම්බෙනවා. ඒ විතරක් නෙමෙයි. ආයෙ කරච්චි වල ඉංජිනේරින් ඉගෙන ගන්නවා. පළවෙනි සෙමෙස්ටර් එකේ 90%යි කියලා රාගවන් කියනවා. ඊට පස්සේ ආ සර්ට සමු දෙනවා. දැන් ආයෙ 25 ළමයිට කතාව කියන ප්‍රින්සිපල්ව පෙන්නනවා. මම වර්ෂයක් පාසා පරාජිතයෙක්ට උදාහරණයක් විදියට පෙන්වන මේ කොල්ලා අද සාමාන්‍ය රස්සාවක් කළත් එයා අනාගතේ හොඳට ඉස්සරහට එයි කියන විශ්වාසය මට තියෙනවා. මගේ ශිෂ්‍යයනි, අපි හැමෝම ජීවිතය සාර්ථක කරගන්න දුවනවා. සමහර වෙලාවට පෙරදිනවා. ඒත් පරාදුනා කියලා වාඩි වෙලාම ඉන්නේ නැතුව ආපහු නැගිටලා දුවන එක තමයි ලොකුම සාර්ථකත්වය. ඩී රාගවන්, සොරි ඩ්‍රැගන්. එයා මේ කොලෙජ් එකෙන් එළියට ගිය වඩාත්ම සාර්ථක ශිෂ්‍යයෙක් කියලා ප්‍රින්සිපල් කතාව ඉවර කරනවා. රාගවන් වැඩට ගිහින් ඉද්දි එයාගේ ගේ ඉස්සරහා කාර් එකක් නවත්තලා තියෙනවා. ඇතුළට ගිහින් බලද්දි ප්‍රින්සිපල් සර්ට එයාගේ දුව කැමති විදිහේ හොඳ මනමාලියෙක් ලැබුණේ නෑලු. හැමෝම වංචාකාර පිරිමිලු ඉන්නේ. ඒකයි උඹව මනමාලියෙක් කරගන්න ඇවිල්ලා තියෙන්නේ කියලා අන්බු විස්තරේ කියනවා. කලින්ම මගේ දුව උඹේ කපු සයිට් ප්‍රොෆයිල් එක බලලා ඒකට කැමති වුණා. එතකොටයි උඹව මට හොර වැඩක් කරලා අහුුනේ. මගේ ගෙදරට ඇවිත් කෑම ඩිලිවරි කරලා ගියා නේද? රෑ මං මගේ දුව එක්ක කතා කරා. ගොඩක් වැරදි කරලා හැදිලා සාධාරණව ජීවත් වෙන කෙනෙක්. ඊට පස්සේ වැරදි කරන්නේ නෑලු. එයා එක්ක ජීවත් වුණොත් ඔයාගේ අනාගතේ හොඳ වේවි කියලා මම මගේ දුවට කිව්වා. එයත් ඒකට කැමති වුණා කියලා ප්‍රින්සිපල් රාගවන්ට කියනවා. මෙච්චර කාලයක් වද දීලා ජීවිත කාලෙම මට වද දෙන්න හදනවද කියලා රාගවන් ප්‍රින්සිපල්ට යන්න කියනවා. මගේ දුවව සැරයක් බලපන් බං එයා දෙවඟනක් කියලා ප්‍රින්සිපල් කිව්වත් එපා කියලා රාගවන් කියනවා. ඔන්න දැන් ප්‍රින්සිපල්ගේ දුව පොඩ්ඩගේ එන්ට්‍රි එක. එයාව දැකලා රාගවන් පුදුම වෙනවා. දුවේ එයා වාට කැමති නෑ කියලා ප්‍රින්සිපල් කියන හදද්දිම රාගවන් එයාගේ කට වහනවා. මේ නිලිය තමයි මේ නළුවගේ කලින් ෆිල්ම් එක වුණ ලව් ටුඩේ එකේ හිටියේ. ඉතින් මේ සර්ප්‍රයිස් කෑමියෝ එකත් එක්ක මේ ලස්සන ෆිල්ම් එක එතනින් ඉවර වෙනවා. ඉතින් ෆිල්ම් එක කොහොමද කියලා කමෙන්ට් එකක් දාන්නත් අමතක කරන්න එපා. මම කලින් කිව්වා වගේ මේ අවුරුද්දේ බලපු ලස්සනම ෆිල්ම් වලින් එකක් වුණාද? වීඩියෝ එක හොඳ නම් ලයික් කරන්න, යාළුවන්ට බලන්න ෂෙයා කරන්න. ඒ වගේම අපි ෆිල්ම් එකක් දාපු ගමන් දැනගන්න සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා නොටිෆිකේෂන් ඕන් කරන්නත් අමතක කරන්න එපා. එහෙනම් අදට මම සමු ගන්නවා. වීඩියෝ එක බැලුවට ගොඩක් ස්තුතියි.